ආයිබවන් දේශ සීමා පුරා සීමා නැති විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශය OCTV ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා දැන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ජෙට්ස්ටාර්හි පළමු ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ගුවන් ගමන අද දත්ත මධ්‍යස්ථාන නිසා විදුලි පද්ධතියට එන දැවන්ත අභියෝගය අපරාධ නඩුවල චරිත සහතික ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන් තහනම් ලී අනුපාත ඉහළටද පහළටද හෙට උද්දමන අගයෙන් ඉංගියක් ජාත්‍යන්තර ළමා අපචාර ජාලයක් කොටුවේ මෙල්බර්න් හිදී කුඩා දරුවෙකුට සහ කාන්තාවකට පහරදීමක් කොලොම්බියා හිදී AFP මෙහෙයුමේ අරමුණු ගැන තවමත් රහසක් The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers, we look at the life you're trying to build. Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home, our focus. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉතාමත් වැදගත් සුබ ආරංචියක් ලැබී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් හෙවත් ඩිරෙක්ට් ෆ්ලයිට්ස් ආරම්භ කර තිබෙනවා. 2026 අගෝස්තු 25 වනදා සිට එනම් අද දින සිට ක්‍රියාත්මක වන මෙම නව ගුවන් සේවාව ජෙට්සා සමාගම ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කලාපයටත් ඍජු ගුවන් ගමන් පවත්වන පළමු අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ. මෙම නව ගුවන් සේවාව මෙල්බර්න් සහ කොළඹ අතර සතියකට ඍජු ගුවන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. යනුව මෙල්බර්න් සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා JQ5 ගුවන් යානය අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දහවල් 12ට මෙල්බර්න් නුවරින් පිටත්ව එදිනම පස්වරු 5:50ට කොළඹ වෙත පැමිණෙන බවයි වාර්තා වන්නේ. කොළඹ සිට මෙල්බර්න් දක්වා JQ6 එම දිනවලම රාත්‍රී 7:50ට කොළඹින් පිටත්ව පසුදින පෙරවරු 10ට මෙල්බර්න් වෙත ළඟා වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. මෙම ගුවන් වාර සඳහා නවීන මාදලයේ Boeing 787 Dreamliner ගුවන් යානා යොදවා ඇති අතර වසරකට ආසන්න වශයෙන් ආසන ලක්ෂයකට අධික ප්‍රමාණයක් මගීන් වෙනුවෙන් වෙන් කෙරෙන බවයි එම සමාගම පවසන්නේ. ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පවුල්වල සමාජිකයන්ට සිසුන්ට මෙන්ම නිවාඩුවක් සඳහා මව්බිමට යන ඕනෑම අයෙකුට සංක්‍රමණික ගුවන් තොටුපළක හෙවත් ට්‍රාන්සිට් හිදී රැඳී සිටීමකින් තොරව ඍජුවම ශ්‍රී ලංකාවට යාමට ලැබීම විශාල පහසුවක් වනවා. කෙසේ වෙතත් ජෙට්ස්ටාර් යනු අඩු පිරිවැය හෙවත් ලෝකොස්ට් ගුවන් සේවයක් බැවින් ප්‍රවේශ පත්‍ර ගාස්තුව පරීක්ෂා කිරීමේදී චෙක්ඩින් බැගේජ් ආහාර වේල් සහ සීට් සෙලෙක්ෂන් වැනි අමතර පහසුකම් පිළිබඳවද අවධාරණය යොමු කරන ලෙස සංචාරක උපදේශකයින් පෙන්වා දෙනවා. දත්ත මධ්‍යස්ථාන නිසා විදුලි පද්ධතියට එන දැවැන්ත අභියෝගයක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා. මෙම විදුලි බල ප්‍රමාණය මගින් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සමස්ත නිවාස පරිභෝජනයට සමාන විදුලි පරිභෝජනයක් ලබා ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඉදිරි දශකය තුළ ඕස්ට්‍රේලියාව වෙත අලුතින් එක්වන දත්ත මධ්‍යස්ථාන මගින් ජාතික විදුලි බල පද්ධතියෙන් ලබා ගන්නා විදුලි බල ප්‍රමාණය නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සමස්ත නිවාස පරිභෝජනයට ආසන්න අගයක් ගනු ඇති බවට බලශක්ති වෙළඳපොළ නවතම අනාවැකි පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ මෙහෙයුම් ආයතනය සඳහන් කරන්නේ බලශක්ති පද්ධතියට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාපෘති 225ක දත්ත පරිශීලනය කිරීමේදී පසුගිය වසරට වඩා දැවන්ත විදුලි ඉල්ලුමක වර්ධනයක් ඉදිරියේදී සිදුවන බවයි. වෙස්ටර්න් ඕස්ට්‍රේලියා සහ නදර්න් ටෙරිටොරි හැර අනෙකුත් ප්‍රාන්ත ආවරණය වන ජාතික විදුලි බල පද්ධතිය තුළ දැනට ඩේටා සෙන්ටර් 165ක් ක්‍රියාත්මක වන අතර ඒවා පද්ධතියෙන් ලබා ගන්නේ 3%ක විදුලි ප්‍රමාණයක් පමණයි. නමුත් 2036 වන විට මෙම ධාරිතාවය 13% දක්වා ඉහළ යනුවතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අගමැති ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශ කළේ මෙරට AI තාක්ෂණයේ සාර්ථකත්වය රැඳී ඇත්තේ ජනතාවගේ විදුලි බිල ඉහළ නොයන බවට සහතික වීම මත බවයි. ඒ අනුව ඩේටා සෙන්ටර් මගින් පරිභෝජනය කරන විදුලියට සරිලන පරිදි නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් පද්ධතියට එකතු කිරීම අනිවාර්ය කෙරෙන නව නීති රීති පැනවීමට ඇල්බනීස් රජය සූදානම් වනවා. කෙසේ වෙතත් ෆෙඩරල් රජයේ මෙම තීරණයට කෝලිෂන් විපක්ෂය සහ ක්වීන්ස්ලෑන්ඩ් ප්‍රාන්ත රජය සිය විරෝධය පළ කර තිබෙනවා. විපක්ෂ බලශක්ති අමාත්‍ය ඩෑන් ටෙහාන් සඳහන් කළේ සෑම ප්‍රාන්තයකටම තම පද්ධතියට සුදුසු බලශක්ති ප්‍රභවයන් තෝරා ගැනීමට ඉඩ දිය යුතු බවයි. එසේම මෙම නව නීති රීති මගින් රටට ලැබීමට නියමිත ඩොලර් බිලියන 150ක දැවැන්ත ආයෝජනයක් අහිමි වියා හැකි බවටද විපක්ෂය පෙන්වා දෙනවා. මීට අමතරව ග්‍රීන්ස් පක්ෂයේ නායිකා ලරිසා වෝටර් සඳහන් කළේ පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම පිළිබඳව නිසි නීති රීති පද්ධතියක් සකස් කරන තෙක් ඩේටා සෙන්ටර් ව්‍යාපෘති తాවකාලිකව අත්හිටවිය යුතු බවයි. අපරාධ නඩු සඳහා මිතුරන්ගෙන් හෝ රැකියා සේවාස්ථානයෙන් ලබා ගන්නා චරිත සහතික උසාවියට ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට වෙස්ටර්න් ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ උසස් නිලධාරියෙකු විසින් සිය සේවිකාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් වාර්තා වූ අවස්ථාවේදී අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා පවුලේ අය මිතුරන් හෝ රැකියා ස්ථානයේ සේවකයන්ගෙන් ලබා ගන්නා චරිත සහතික උසාවියට ඉදිරිපත් කිරීම වෙස්ටර්න් ඕස්ට්‍රේලියාහි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ වෙස්ටර්න් පව ආයතනයේ උසස් නිලධාරියෙකු විසින් සිය සේවිකාවක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වීමෙන් පසු ඔහු වෙනුවෙන් එම ආයතනයේ සේවකයන් තිදෙනෙකු චරිත සහතික ලබා දීමේ පුවතක් වාර්තා වීමත් සමගයි. ඒ සිදුවීමෙන් පසු අදාළ සේවකයන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. මීට පෙර ළමා අපචාර නඩුවලට පමණක් මෙම සහතික තහනම් කිරීමට සැලසුම් කර තිබුණද මෙම සිදුවීමත් සමග ප්‍රාන්ත රජය තීරණය කළේ සියලුම අපරාධ නඩු සඳහා මෙම තහනම බලපැවැත්වෙන පරිදි නීති සංශෝධනය කිරීමටයි. නීතිපති ටොනි බොටි සහ බලශක්ති අමාත්‍ය ඇම්බර්ජේඩ් සැන්ඩර්සන් පෙන්වා දෙන්නේ බලපෑම් සහිත වූ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයින්ට මෙවැනි සහතික හරහා උසාවියෙන් වාසි සහගත තත්ත්වයන් හිමිවීම මහජනතාවගේ අප්‍රසාදයට හේතු වී ඇති බවයි. එය අනුව ඉදිරියේදී වරදකරුවන් වන කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් අඩු කර ගැනීම සඳහා මෙවැනි චරිත සහතික භාවිතා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇත. පොලි අනුපාත ඉහළටද පහළටද හෙට නිකුත්වීමට නියමිත නවතම උද්දමන දත්ත මත ඕස්ට්‍රේලියාවේ බැංකු පොලි අනුපාතයන්හි අනාගතයේ තීරණය වන බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. හෙට නිකුත්වීමට නියමිත නවතම උද්දමන දත්ත මත ඕස්ට්‍රේලියාවේ බැංකු පොලි අනුපාතයන්හි අනාගතය තීරණය වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා. මෙවර උද්දමනය 3.3 දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කළද එය වෙනස් වුවහොත් පොලි අනුපාත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇති. ෆෝර්ට් ලේක් ඇසස් මැනේජ්මන්ට් ආයතනයේ නිර්මාතෘ ක්‍රිස්ටියන් බේලිස් පෙන්වා දෙන්නේ උද්දමනය 3.6ක් දක්වා ඉහළ ගියහොත් ඉදිරි සැප්තැම්බර් මාසයේදී නැවතත් පොලි අනුපාත ඉහළ දැමීමට ඕස්ට්‍රේලියානු මහ බැංකුව පියවර ගනු ඇති බවයි. නමුත් එය 3% දක්වා අඩු වුවහොත් පොලි අනුපාත පහත හෙළීම පිළිබඳ සාකච්ඡා ආරම්භ විය හැකියි. පසුගිය වසර කිහිපය තුළ පැවති අධික උද්දමනය හේතුවෙන් ජනතාවට භාණ්ඩ හා සේවා සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වූ බවත් මහ බැංකුවට සිය කාර්යභාරය පහසු කිරීම සඳහා රජය ව්‍යාපාර සඳහා පවතින අනවශ්‍ය බාධක ඉවත් කර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එසේම මහ බැංකුවෙහි පසුගිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී සටහන්ද නිකුත්වීමට නියමිත අතර මෙම දත්වදිත්වය මගින් ඉදිරියේදී ණයගැතියන්ට සහන හිමිවේද නැතහොත් වැඩි පොලියක් ගෙවීමට සිදුවේද යන්න පැහැදිලි වනු ඇති බව වැඩිදුරටත් සඳහන් වුණා. ජාත්‍යන්තර ළමා අපචාර ජාලයක් කොටු කර ගැනීමට නිව් සවුත් වේල්ස් රජය සමත් වී තිබෙනවා. වයස අවුරුදු 3ක කුඩා දරුවෙකු බේරා ගනිමින් රටවල් 5ක ක්‍රියාත්මක වූ මෙම ජාත්‍යන්තර ළමා ලිංගික අපචාර ජාලය
අඩපණ කිරීමට අදාළ පරීක්ෂකවරුන් සමත් වී ඇති බවයි අද වාර්තා වුණේ. මෙම වසරේ අප්‍රේල් සහ අගෝස්තු මාස අතර කාලය තුළ සිදු කළ පරීක්ෂණවලදී උරුග්වයි, ඉංග්ලන්ඩ්, පෝලන්ඩ්, මෙක්සිකෝ සහ යුනයිටඩ් ස්ටේට්ස් යන රටවල සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහාය ලබා දී ඇති බවයි වාර්තා වී තිබෙන්නේ. මීටර් ස්ට්‍රයික් ෆෝස් කන්ස්ටේන්ටයින් සහ ස්ට්‍රයික් ෆෝස් ට්‍රැවලර් යන විශේෂ විමර්ශන ඒකක දෙකෙහිද සහාය හිමිව තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතර UK හි දෙදෙනෙකු, US හි දෙදෙනෙකු ඇතුළුව උරුග්වයි, පෝලන්ඩ් සහ මෙක්සිකෝ යන රටවලින් එක් අයෙකු බැගින් බව සඳහන් වේ. මෙහිදී US හිදී අත්අඩංගුවටගත් පුද්ගලයාගේ නිවසේ සිටි අවුරුදු 3ක කුඩා දරුවෙකු ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වූ අතර මෙක්සිකෝ හිදී අත්අඩංගුවටගත් පුද්ගලයා දරුවෙකුට අපචාරයක් සිදු කිරීම සඳහා US වෙත යාමට සූදානම් වූ අයෙක් බවට වාර්තා වී තිබේ. අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනාම මෙවන විට බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. මෙල්බන් හිදී කුඩා දරුවෙකුට සහ කාන්තාවකට පහර දීමක් සිදු වී තිබෙනවා. මෙලෙස සිදු වී ඇත්තේ වයස අවුරුදු 10 හැවිරිදි පිරිමි ළමයෙකුට සහ එම දරුවා පේරා ගැනීමට පැමිණි කාන්තාවකටයි. අදාළ සිද්ධියට මුහුණ දුන් මෙම පිරිමි ළමයා සහ කාන්තාව මේ වන විටත් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සන්ෂයින් වෙස්ට් පදිංචි 27 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙල්බර්න් CBD හි ස්පෙන්ස් හා ලාට්‍රෝබ් වීදි අතර හන්දිය ආසන්නයේදී දස හැවිරිදි පිරිමි ළමයෙකුට පහර දී ඔහු බේරා ගැනීමට පැමිණි කාන්තාවකට කතුරකින් ඇනතුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බාස්කෝස්ට් ප්‍රදේශයේ පදිංචි කුඩා පිරිමි ළමයා සහ කෝවර්ස් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සන්ෂයින් වෙස්ට් හි පදිංචි 27 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරය සඳහා යොදාගත් කතුරද පොලිස් භාරයට ගෙන ඇති අතර මොවුන් තිදෙනා මීට පෙර හඳුනන අය නොවන බවයි අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. කොලොම්බියාහි ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අලුත් මද්‍රව්‍ය විරෝධී කාර්යසාධක බලකාය සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නවලට අපැහැදිලි පිළිතුරු ලැබීමත් සමග ඒ පිළිබඳව මේ වන විටත් දැඩි කතාබහක් ලක් වී තිබෙනවා. කොලොම්බියාහි AFP මෙහෙයුමේ මෙම අරමුණ ගැන තවමත් රහසක්. කොලොම්බියාහි ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අලුත් මද්‍රව්‍ය විරෝධී කාර්යසාධක බලකාය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නවලට අපැහැදිලි තොරතුරු ලබා දීමත් සමග ඒ පිළිබඳව දැඩි සංවාදයක් ගොඩනැගී තිබෙනවා. මෙම අලුත් වැඩසටහන හරහා ලබා ගන්නා තොරතුරු ලතින් ඇමරිකාහි සැකකටයුතු මද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවලට එරෙහිව US හමුදාව සිදු කරන මාරාන්තික ප්‍රහාර සඳහා භාවිතා විය හැකිදැයි දේශපාලනඥයින් සහ නීතිඥ විශේෂඥයින් ප්‍රශ්න කරනවා. මෙලිස ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු මත පදනම්ව පිටරටක සිදු කරන අධිකරණ බලයෙන් පිටත ඝාතන සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවීම බරපතල තත්ත්වයක් බවයි ග්‍රීන් සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්‍රිජ් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල සහ එහි අරමුණු පිළිබඳ විස්තර මාධ්‍ය වෙත හෙළිදරව් කිරීම AFP ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයින් ජාත්‍යන්තර සබඳතාවලට සහ ඉදිරි මෙහියුම්වලට බාධා වන බවයි ඔවුන් පවසන්නේ. ඕස්ට්‍රේලියාව තුළ කොකේන් සහ අනෙකුත් මද්‍රව්‍ය භාවිතය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක පැසිෆික් කලාපයට මද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා කොලොම්බියාහි මද්‍රව්‍ය ජාලයන්ට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව AFP ආයතනය අවධාරණය කරනවා. එම පුවතත් සමගින් ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා නිමාවට පත්වනවා. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers, we look at the life you're trying to build.
Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home, our focus.